තියෙන ඩොමිනෝස් පීසා හට් එකට. මොකද මේ දවස්වල ඩොමිනෝස් එකෙන් චීසලාවා ෆුල් අපාර්ට් කියන රේන්ජ් එකෙන් රසම රස චීසි පීසා රේන්ජ් එකක් අන්නලා දීලා තියෙනවා. ඉතින් මට මේ දවස් ටිකේම ආසාවක් ඇති වුණා ඒ රේන්ජ් එකෙන් පීසා එකක් කන්න. ඉතින් සිග්නේචර් මීට් සිලෙක්ෂන් කියන රේන්ජ් එකෙන් තමයි මේ පීසා වර්ග ටික අන්නලා දීලා තියෙන්නේ. ඉතින් අපි පීසා එක ඕඩර් කරලා මේ විදිහට බලාගෙන හිටියා. මම ඉතින් ඕඩර් කරේ ස්මෝක් චිකන් ඇන්ඩ් සලාමි කියන රේන්ජ් එකෙන් මීඩියම් පීසා එකක්. ඉතින් විනාඩි 20ක් විතර යනකොට වගේ අපිට පීසා එක රෙඩි කරලා හම්බුණා. මෙන්න මේ විදිහට පීසා වර්ග 3ක් අපි අරගෙන ආවා. ඉතින් අපි ගියේ මීඩියම් පීසා එකක් ගන්න විතරයි. හැබැයි ඉතින් අපේ හස්බන්ඩ් රෙගියුලර් සයිස් පීසා දෙකකුත් ඕඩර් කරා. මෙන්න මේ තියෙන ඉතින් මම ආසම කරන ස්මෝක් චිකන් ඇන්ඩ් සලාමි පීසා එක. අපි බලමු මේක කොයි වගේද කියලා. ඉතින් මේ පීසා එකට මේ දවස්වල ඔෆර් එකක් යනවා. මේ පීසා එකේ මිල 2199යි. හැබැයි ඔෆර් ප්‍රයිස් එක 1799යි. ඉතින් පීසා එක මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. චීස් ගොඩක් මැදින් දාලා තියෙනවා. ඉතින් කොලයක් උඩින් දාලා තිබුණේ ඒකේ චීස් ටික මේ විදිහට ගෑවිලා තිබුණා. ඊට පස්සේ මේ විදිහට සීසනින් පැකට් දෙකක් හම්බ වෙලා තියෙනවා. තව සෝස් පැකට් දෙකකුත් හම්බ වෙලා තියෙනවා. හැබැයි ඉතින් යාලා චිලි ෆ්ලේක් පැකට් දෙකක්ම තමයි දාලා තියෙන්නේ. අර වෙනදට දෙන ඉතාලියන් සීසනින් පැකට් දාලා තිබුණේ නැහැ. මං හිතන්නේ අමතක වෙලා. මේ තියෙන්නේ අපි ගත්තු අනිත් රෙගියුලර් පීසා දෙක. මේ තියෙන්නේ බීෆ් පෙපරෝනි පීසා එක. මේක නම් අපි පළවෙනි වතාවට තමයි try කරන්නේ. මේක නයිමිරිස් රෙගියුලර් පීසා එක. ඉතින් මේවටත් අර විදිහටම සෝස් පැකට් එකයි චිලි ෆ්ලේක් පැකට් දෙකයි හම්බෙලා තියෙනවා. ඉතින් මේ රෙගියුලර් පීසා වල මිල ගණන් කියනවා නම් බීෆ් පෙපරෝනි පීසා එක වුණා රුපියල් 1099ක්. එතකොට නයිමිරිස් චිකන් පීසා එක වුණා රුපියල් 899ක්. දැන් තියෙන්නේ ඉතින් මේ පීසා ඔක්කොගෙම රස බලන්න තමයි. ඊට කලින් මම මේ පීසා වලට හම්බුණු චිලි ෆ්ලේක් පැකට් තුනම මේ විදිහට පීසා උඩින් දාගත්තා. ඊට අමතරව කලින් ගෙනාපු පීසා වලට හම්බෙච්චි ඉතාලියන් සීසනින් පැකට් දෙකක් තිබිලා ඒවත් මේ පීසා එක උඩින් දාගත්තා. මොකද ඒව දැම්මහම ගොඩාක් රසයි වගේම සුවඳයි. ඉතින් මේ මම රස බලන්න යන්නේ බීෆ් පෙපරෝනි පීසා එක. ඉතින් මේකත් පළවෙනි පාට තමයි අපි try කරේ. මේකත් ගොඩාක් රසයි. ඉතින් දැන් මම රස බලන්න යන්නේ මම ගොඩක් ආසාවෙන් රස බලන්න හිටපු චීසි පීසා එක. ඉතින් මේක ගොඩාක් රසයි. මේක ඩොමිනෝස්ලා අලුතෙන් අඳුන්වලා දීපු පීසා එකක්. ඉතින් ඔයාලත් ඩොමිනෝස්ලාගේ පීසා කන්න යනවා නම් මේ පීසා එකේ රස අනිවාර්යයෙන්ම රස බලන්නම ඕනේ. අදට ගිහින් එන්නම්. හැමෝටම සුබ දවසක්.